අවුරුද්දට හැම ඉන්න ඕනේ. එහෙමයි කියලා කියන්න එපා. කොහොමද කියලා විස්තර කරන්න. අංක 1 අවුරුද්දට බොන්න යන්න එපා. පොඩියා වගේ බිව්වට තමසර බොන්න බෑනේ ඔයි. මතකනේ ගිය අවුරුද්දේ බීරංග පුරා වමනේ දාගෙන වැටලා ඉතින් මට නුස්සන් යන්න ඕනේ. වමන යනවා කියන එක බිව්වම මිනිහෙට වෙන සාමාන්‍ය දෙයක්. ඒකට තමයි කවරය දානවා කියන්නේ. නමුත් ඒ කියන්නේ මට බොන්න බෑ කියන එක නෙමෙයි. අහනවා අංක 2 තමස මේ අවුරුද්දේ සඳුන්ලා සුපුන්ලා පසින්දුලා එක බොන්න එපා. මතකනේ කලින් අවුරුද්දේ උන් තමස බීලා නටන වීඩියෝ එකක් අර කෑරිය මංගල සින්දුව දාලා එඩිට් කරලා FB දැම්මා. උන් හොඳේ උන් නෙමෙයි. මං හිතන්නේ ඒක තමයි සැබෑ මිත්‍රත්වය. මේ අංක 3 සමුසේ නෑදෑයෝ ගෙවල් වල ගිහින් අවුරුදු පාටි වල බොන්න හදන්න එපා. මතකනේ එක අවුරුද්දක සමුසේ නෑදෑයොත් එක්ක බීලි වල ගෙදර යන්න හදනකොට ඒ ගෙදර බල්ලටත් වැඳලා ගිහිල්ලා. අම්මට සිරියන කොල්ලට වෙරි වෙන. හොඳටම ඇති. අංක 4 බාර් වහලා කියලා දේශීය දේවල් එහෙම බොන්න හදන්න එපා. කන පැලෙන්න ගහනවා. මතකනේ එක අවුරුද්දක කසිය බීලා විස වෙලා කත් පැනලා හොස්පිටල් හිටියා. ලැජ්ජ නෑ මුට. හරි බොන්න ගෑණිය බොන්න. අවුරුදු දවසේ හෝ පරණ අවුරුද්දේ දවසේ හෝ නෑදෑ ගෙවල්වල ගොස් හෝ හිතමිතුරන් සමග මත්පැන් සාද පවත්වා නොබොන බවට ප්‍රකාශ කරමි. ඒ කියන්නේ මේ අවුරුද්දේ මතින් තොරයි. මතින් තොරයි. නෙමෙයි තොරයි. එහෙනම් මේ අවුරුද්දේ බොන්නේ නැහැ කියලා මේ ආදරේ පාල් කියලා දිවුරනවා. ඔයා පාල්ලා කියලා දිවුරන්න. මේ ආදරේ පාල් කියලා දිවුරනවා. ඌට සූර්යයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. මීන රාශියේ මේෂ රාශියට නම් පෙන්වන්න බෑ බොනවා. ඒ මගේ කරුමේ. නවත්තනවා ගෑණි නවත්තනවා. මේ ආදරේ පාල්. මේ පිවිතුරු ආදරේ පාල්ලා මම මේ අවුරුද්දට බොන්නේ නෑ දෝන. හොඳ කොල්ලා. එද මේ මිනිහා එයාගේ ගිහින් නම් ආන්සර් කරන එකක් නෑ. ආන්සර් කර අද නම් ගෙදර. හලෝ සුදුරා අවුරුදු